क्योंकि तुम ही हो, अब तुम ही हो जिंदगी। Welcome back to my YouTube channel. मेरा दर्द भी ඉතින් කොහොමද ඔයාලට ඔන්න මම අද ගෙනාවා මෝර්නිං vlog එකක් කියන්නත් පුළුවන්. ඒත් මේක ඩේ vlog එකක්. දැන් නම් ඉතින් වෙලාව 9ට විතර ඇති. මේ පැලේ මං ගත්තේ මගේ මේසෙ උඩින් තියාගන්න ලස්සනට. ඒක නිකන් හරි අමුතු පැලයක්. ඒක ප්ලාස්ටික් වගේ තමයි පේන්නේ. ඒත් මං හිතුවා මේක ටිකක් ලොකු වෙලා පොඩි පැලයක් ගත්තා නම් හොඳයි කියලා. ඉතින් මං ඒක එළියට අරන් ගිහලා මල් පෝච් එක හිටෙව්වා. එහෙනම් අපි බලමුකෝ මේක හිටෙව්වේ කොහොමද කියලා. පැලේ හිටවන්න මම රතු පස් අරගත්තා. ඉතින් මේකට මං දාලා පැලේ හිටවලා මේකට මම නිකන් වේද වගේ ඒකුත් උඩින් ඇතුරුවා. ඊපස්සේ ඒක කලවම් කරලා යටට පොල් හනුසු දාලා ඒකලා උඩටත් පොල් හනුසු ටිකක් දාගත්තා. මෙහෙම පැල හිටෙව්වට අපි මේ පැල හොඳට බලා ගන්න ඕන. සතියකට සැරයක් වගේ පස් බුරුල් කරන්නත් ඕන. ඉතින් මේකට මම මේ පොල් හනුසු දාලා ඒකට වතුරක් දාලා ඒක ලස්සනට තිබ්බා. നീലനുവൻ സനസന്നം രാധാവനി මේ තියෙනෙත් මගේ අනිත් මල් පැල ටිකක් විතරක්. මම ඊළඟට ගියේ මම පාඩම් කරන්න මම ෂෝට් නෝට් එකක් ගහපු එකක් තමයි වීඩියෝ එකේ දාලා තියෙන්නේ. ඒක මම හැදුවේ මේ පාඩමක් නම් කොලයකට අරගෙන පොඩි කොලෙට අරගෙන තමයි ඒක හැදුවේ. දැන් හදන්න ටී බ්‍රේක් එක ගන්න. මේ කඩල් රෙසිපීස් එක මම තමයි හැදුවේ. ඒකත් මම රසට ආවා. ඉතින් මම ඒකත් එක දැන් තේ එකක් බොන තමයි හදන්නේ. දැන් නම් ටයිම් එක 10:30යි. තේ එක බීලා සිංහල ෂෝට් නෝට් එකක් අහන්න තමයි දැන් යන්නේ. මෙන්න මෙහෙම ෂෝට් නෝට් එක කෙටි කරලා මම කලින් පෙන්නුවා වගේ ගැහුවම අපිට විභාගෙ ලඟ වෙද්දි මේක පාඩම් කරගත්තම හරිම ලේසි. ඒකේ කරුණු ටික විතරයි අර පාඩම එතකොට තියෙන්නේ. පාඩමක් ඕ පාඩම් දෙකක් කෙටි කරලා මම නම් ෂෝට් නෝට් එකක් ගහන්නේ. ෂෝට් නෝට් එකක් ගහන්න දන්නේ නැත්නම් මට කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඊළඟට ගෙන වීඩියෝ එකකින් ෂෝට් නෝට් එකක් ගහන්නේ අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්. වෙනදා කියනවා වගේ මෙහෙම ෂෝට් නෝට් ගහලා විතරක් මදි. අනිවාර්යෙන් පාඩම් කරලා පේපර් එකක් කරන්නත් අමතක කරන්න එපා. දැන් හැම ඉස්කෝලේකම වගේ ටර්ම් ටෙස්ට් තියෙනවා. ඒ වගේම ඉවර වුණා කියලා නිකන් ඉන්න එපා. දෙවෙනි වාරෙට පාඩම් කරන්න වල පටන් ගන්න. අපිට නම් ඉවර උනේ සිකුරාදා. ඉතින් මම පෙන්නන්න මම ෂෝට් නෝට් එකක් ගහන විදිහ වීඩියෝ එකේ ඉස්සරහට තියෙනවා. බලන්නකෝ එනවා. අපිට මේම ෂෝට් නෝට් එකක් ගහද්දී කලර් පෙන් යූස් කරන්න පුළුවන්. මොකද එහෙන් දක්කිති අපිට ඒක පාඩම් කරගන්න ආස හිතෙනවානේ. ඒක නිසා හොඳටම නම් මේකේ නැහැ ෂෝට් නෝට් එකක් ගහන විදිහ. කිව්වනේ මම පස්සේ වීඩියෝ එකකින් අරන් එනවා කියලා. මේකේ තියෙන්නේ ටිකයි ඉතින්. ෂෝට් නෝට් එකේ කරුණු ලියද්දී අනිවාර්යයෙන්ම පාට අඩු පෑනක් භාවිතා කරන්න. මොකද අපේ ඇස් වලට අමාරුයි. එතකොට සැරසිල් කරන්න යටින් ඉරක් ගහන්න කලර් පෙන් භාවිතා කරන්න පුළුවන් අපිට. පොතේ තියෙන හැම පාඩමකින්ම ෂෝට් නෝට් ගහනවා මම නම්. කළේක ෆයිල් එකක දාලා නූලක් යට ගහලා තිබ්බම විභාගෙට යන්න කලින් ඒක බලාගෙන ගියම හොඳට මතක තියාගන්න පුළුවන්. දැන් නම් ෂෝට් නෝට් එක ගහලා ඉවර වෙන්න ළඟයි. මම ඊළඟට පෙන්නන්නම් දීර්ඝවාපයේ
වීඩියෝ එකක්. ඒක මට දැම්මේ අපේ ආච්චි. ඉතින් මම මේ රෙකෝඩින් එක කර ඉද්දී ඒක මට ආවා. ඉතින් මම ඒකත් ඔයාලට දාන්නම්. ඉතින් මේ චෛත්‍යයක් හදන්නේ ඒකට උදව් කරන එක මහා ලොකු පිනක්නේ. ඉතින් අපේ ආච්චි ගිහිල්ලා තිබ්බ මේ දිගව අපි සෑයට උදව් කරන්න. ඉතින් මේ වීඩියෝ එකක් තමයි මේ දාලා තියෙන්නේ. ඉදින් ආනන්දය මේ සසරේ බැලුවටයක් තරම් වූ සැපතක් වේ නම් මා සසර මෙතරම් ඝෝර දුකක් යයි නොවදාළමි. එහෙනම් ඔන්න මම අදට ගිහින් එන්නම්. බයි බයි. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.